පින්නතනේ දිව්‍ය ලෝක කීයක් තියෙනවද? දිව්‍ය ලෝක heaven world කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 6ක් තියෙනවා. කීයද? 6ක්. පළවෙනි එක මොකද්ද? චාතුම් මහා රාජිකය. ඇයි මේකට චාතුම් මහා රාජිකය කියලා කියන්නේ? ඔන්න බලන්න. චාතු කියන්නේ 4යි. චාතු කියන්නේ කීයද? 4යි. මහා කියන්නේ විශාල. රාජික කියන්නේ රාජ්‍යයන්. විශාල රාජ්‍යයන් 4ක් තියෙන ප්‍රදේශය මොකද්ද? චාතුම් මහා රාජිකය. චාතුම් මහා රාජිකය කියලා කියන්නේ මේක ඉස්සරහට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. තමන්ගේ ශරීරයෙන්ම. පිළිවෙතින් මනුස්ස ලෝකෙන් යොදුන් 84000ක් ඉහළට තියෙන්නේ. කොච්චරද? යොදුන් 84000 මේ පෘථුවියෙන් ඉහළට තියෙන්නේ. එතකොට පිළිවෙල යොදුනක් කියන්නේ හැතැම්ම 16යි. හැතැම්ම කිලෝමීටර් කරන්න 8න් වැඩි කරලා 5න් බෙදුවම මේක එනවා පෘථුවියේ ඉඳලා කොච්චර කිලෝමීටර් ගානකින්ද තියෙන්නේ කියලා. මේවා හැමෝටම ඕන නේ. ඔන්න ඔය වගේ තියෙන. ඒවා පිළිවෙල අන්නේ යොදුන් 84000ෙම මනුස්ස ලෝකයේ දක්වා චාතුම් මහා රාජිකය රාජ්‍ය 4කට බෙදලා විශාල වෙනවා. චාතුම් මහා රාජිකය කෙනෙක් ගත්තොත් මහා රාජ්‍යයන් 4ක් තියෙනවා. ඒ 4 පාලකයෝ 4 දෙනෙක් ඉන්නවා. ප්‍රෙසිඩන්ට්ලා 4 දෙනෙක් ඉන්නවා. එයාටත් විධායක බලතල තියෙනවා. 31 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලවත් ඒවා අයින් කරන්න බැහැ. මොනවද? පළවෙනි කෙනා තමයි දතරාෂ්ට. කවුද? දතරාෂ්ට. ඊළඟ කෙනා තමයි විරූඩ. ඊළඟ කෙනා තමයි විරූපාක්ෂ. ඊළඟ කෙනා තමයි කවුද? වෙසමුනි. නොයි රජවරු 4 දෙනා තමයි ඕකේ පාලකයෝ 4 දෙනා. දතරාෂ්ට, විරූඩ, විරූපාක්ෂ, වෙසමුනි. ඊට පස්සේ පින්නතුනි සත්‍ය හොයාගෙන යන කතාවේදී මෙන්න මේක කැබිනට් එක ගැන කියන්න නැතුවම බෑ. කාට? ওই 4 දෙනාටම පින්නතුනි බගලවති කියන රාජධානි තියෙනවා. ඒ රාජධානියේදී තියෙනවා මොකද්ද? පාර්ලිමේන්තුවක්. ඒ කැබිනට් එකේ ඉන්නේ ඇමතිවරු 8 දෙනයි. එක්කෙනෙක් තමයි පජ්ජුන්න. ලංකාවේ තරම් ලොකු කැබිනට් එකක් නේ. 8 දෙනාගේ ආව ඉන්නවා ඇමතිවරු. පල්ලෙහාම තියෙන රෑන්ක් එක මොකද්ද? දැන් අපේ නම් ප්‍රාදේශ සභාවේ සභාපති මන්ත්‍රීනේ. මේකේ තියෙන පල්ලෙහාම රෑන්ක් එක මොකද්ද? ගම්බාර දෙයියෝ. ගම්බාර දෙයියෝ දක්වාම මේක මේ පාලන ක්‍රමයේ විහිදිලා යනවා. ඒ කියන්නේ ගම්බාර දෙයියෝ කියන්නේත් ගණන් නොගත යුතු චරිතයක් නෙවෙයි. ඒගොල්ලෝ මනුස්ස ලෝකෙට ආසන්න සභා විමාන වලට තමයි නායකත්වයේ දරන්නේ. එතකොට පින්නනේ ගම්බාර දෙයියන්ට පල්ලෙහා ඉන්නේ කවුද? අපි නෙවෙයි භූමාට දෙයියෝ. කවුද? භූමාට දෙයියන්ගේ ප්‍රශ්න ගම්බාර දෙයියෝ විසඳන්න ඕන. ගම්බාර දෙයියන්ට ඇති වෙන ප්‍රශ්න ඊට උඩට යන්න ඕන. අන්තිමට ගිහලා කාගාවින්ද නතර වෙන්නේ? දතරාෂ්ට, විරූඩ, විරූපාක්ෂ, වෙසමුනි. ඒ 4 දෙනාගේ වචන ක්‍රියාත්මක කරන්න ඒ ඇමති මණ්ඩලය සැදී පැහැදී ඉන්න ඕනේ. කියන්නේ බෝඩ් ගහන්න, බැනර් ගහන්න සැදී පැහැදී ඉන්න ඕනේ සෙට් එක.